යාරා ස්කින් කෙයාර් එකේ දැන් මම මොනවද යූස් කරන්නේ, ඇයි මම මේ ප්‍රොඩක්ට් යූස් කරන්නේ කියලා අද මම ඔයාලට පෙන්නනවා. ලිප් බාම් එක. ලිප්ස්ටික් ගන්න කලින් අනිවාර්යයෙන්ම ලිප් බාම් එක යූස් කරනවා. අනිත් එක හැමදාම රැට නිදා ගන්න කලින් ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරද්දී ලිප් බාම් එක යූස් කරනවා. එතකොට මේ ලිප් බාම් එක ඔයාලා ඇඟිල්ලෙන් යූස් කරන්න එපා. මොකද මේකේ ඇවිල්ලා බීට්‍රූට් පවුඩර් එක තියෙන නිසා ඒක අතේ වදිනවා. ඒ නිසා කොටන් බඩ් එකක් හරි මොන හරි ලිප් ස්ක්‍රබ් වලට යූස් කරන ටූල් එකකින් හරි ඇප්ලයි කරාම ඒක ඒ මාක් එක ඒ පිග්මන්ට් එක අතේ හිටින්නේ නැහැ. බලමු. මගේ ෆේවරිට්ම බොඩි ඔයිල් එක. මේ ස්කින් බොඩි ඔයිල් එක අපි ඉන්ට්‍රොඩියුස් කරන්න ලොකුම හේතුව මගේ බබා. මොකද මගේ බබා මගේ බොඩි එක ලික් කරනවා, එයාට බ්‍රෙස්ට් ෆීඩ් කරනවා මම. එතකොට බොඩි ලෝෂන් එකේ කොජික් වගේ දේවල් තියෙන නිසා ඒවා එයාට හොඳ නැහැ. ඒ නිසාම ඉන්ට්‍රොඩියුස් කරපු ඔයිල් එක තමයි බොඩි ඔයිල් එක. මේක ලොන්ච් කරපු දවසේ ඉඳන් මම පාවිච්චි කරනවා. මේක මගේ 3 වෙනි බෝතලේ. මොඩියත් නැති වෙලා තියෙන්නේ. ඒකට මේකේ ඔයිල් වර්ග 16කටත් වඩා වැඩි ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ අපේ ස්කින් කෙයාර් බොඩි ඔයිල් එක. මේක මාර විදිහටම ස්කින් එක මොයිස්චර් කරනවා. ඔයිල් එකේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි ස්ට්‍රෙච් මාක් මේ බොඩි ඔයිල් එකේ ෆේඩ් වෙනවා. මේකේ තියෙන හැම ඔයිල් වර්ගයක්ම ගෙන්නලා තියෙන UK ස්විට්සර්ලන්ඩ් වගේ හොඳ සර්ටිෆයිඩ් කම්පැනිස් වලින් තමයි මේකේ තියෙන ඔයිල්ස් අපි ගෙන්නලා තියෙන්නේ. ඒතර මේකේ රෝෂිප්, ජොජෝබා, ඇවෝකාඩෝ, කැරට් ඔයිල්, පොමග්‍රනේට් සීඩ් ඔයිල් වගේ ඉතා මිල අධික ඔයිල්ස් වර්ග වලින් මිශ්‍රණයක් තමයි මේ ස්කින් කෙයාර් ඔයිල් එක. දැන් මේකේ චුට්ටයි තියෙන්නේ. හදිසියේ මට AC එකට ස්කින් එක ඩ්‍රයි වුණත් මම මේ ඔයිල් එක තමයි ඇප්ලයි කරන්නේ. ඒකට කොහොමත්ම කායකේ මේ ඔයිල් එක තියෙනවා.